විදසුන් වඩා කෙලසුන් නසා නිවනින් නිවෙමු. පිය උරුමයට පියමැන චතුසතිපට්ඨාන වීමංසා. සතිපට්ඨාන සූත්‍ර දේශනා ඇසුරින් සිදු කරන සතිපට්ඨාන කමඨහන් දේශනා මාලාව මෙත් මග ටීවී නාලිකාව ඔස්සේ ලක්වාසී ලෝවැසි පින්වත් ඔබ සැමට දානය කිරීම සඳහා අප නාලිකාවේ ප්‍රධාන අනුශාසක ශාස්ත්‍රපති මඩ නම කියන්න අවසරයි අතිපූජ්‍ය ඕවිටිගමුවේ සංඝශීල ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ මේ සඳහා පින්බර දායකත්වයේ දරන එංගලන්තයේ පදිංචි පින්වත් දිලිනි දිසානායක මහත්මනිය මහත්මාණන් ඇතුළු පවුලේ සැමට කායික මානසික නිදුක් නිරෝගී භාවය ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් ඔබටද උතුම් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් මෙම සතිපට්ඨාන කමඨහන් දේශනාව පැවැත්වීම සඳහා අප බවුන් සෙත් සුවාරණ්‍ය නිර්මාතෘ දර්ශනපති පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය කර්මස්ථානාචාර්ය මට නම් කියන්න අවසරයි පූජ්‍යපාද දියසෙන් පෙර විමලනායක ස්වාමින් වහන්සේටද උතුම් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් මෙතෙන් පටන් අප කෙරෙහි ඔබ කෙරෙහි අනුකම්පා කරමින් මෙම දේශනාව සිදු කිරීමට හදපිරි ගෞරවයෙන් යුතුව ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි අපේ හාමුදුරුවනේ. තුරුණුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. දස බල සේලප් පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ටංග මග්ග සලේලා ජින වචන නදී චිරං වහාතු. දස බලයන් වහන්සේ නැමැති සෛලමය පර්වතයින් නැගී අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති ශ්‍රී මුක බුද්ධ වචනය නම් වූ සිසිල් දිය පිරුණු ගංගාවෝ ලෝ සතුන්ගේ කෙලෙස් ගිනි නිවාලමින් බොහෝ කලක් ගලාවසෙනාසෙක්වා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධ ඥානේන සම්මා සම්බුද්ධ දේශනා සම්මා සම්බුද්ධ ලෝකස්මින් සම්මා සම්බුද්ධ තේ නමෝ. අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තුන්දොරින් දැන හෝ නොදැන උතුම් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට යම් වරදක් සිදු වී ඇතනම් මම සමා කරගමි මට සමාව ලැබේවා. මාගේ මේ ජීවිතය උතුම් තුනුරුවන්ට පූජා කරමි පූජා වේවා. දෙවනුවද තෙවනුවද පූජා කරමි පූජා වේවා.
සිල්වත් වැඩිහිටි ගුරු දෙමාපියන් හටද මාගේ සිත කය වචන යන තුන්දොරින් දන හෝ නොදැන සිදු වුණා වූ සියලු ප්‍රමාද දෝෂයනට මම සමා කරගමි මට සමාව ලැබේවා මට විදර්ශනා ඥාන ඥාන මාර්ගය ඥාන ඵලයන් අවබෝධ වේවා සාදු 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 සියලු දෙනාටම උතුම් සතිපට්ඨානය නැමැති පිය උරුමය තුලට පිය මනින්නට අවැසි කායික මානසික ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරගෙන මෙත්මග ටීවී නාලිකාව ඔස්සේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවට අනුගත වෙමින් පවත්වනු ලබන කමඨහන් දේශනා මාලාවේ දෙවැනි දේශනාව සඳහායි අපද ඔබද මේ වෙලාවේ සූදානම් වෙන්නේ. විශේෂයෙන් මෙත්මග ටීවී නාලිකාවේ අනුශාසකයාණන් වහන්සේ පූජ්‍යපාද ශාස්ත්‍රපති පූජ්‍යපාද ඕවිටිගමුවේ සංඝසීල ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඒ වගේම මේ සඳහා ධර්මකාමී සදහැවත් දායකත්වයේ දරන එංගලන්තයේ පදිංචි පින්වත් දිලිනී දිසානායක මහත්මනිය මහත්මාණන් ඇතුළු පවුලේ සමට අපව මේ වෙලාවේ ඥානනය කරන සුවහසක් වූ ශ්‍රාවක ප්‍රේක්ෂක පිනෙතියන් හැම දිනාටමත් උතුම් ධර්ම අවබෝධයම සැලසේවා චතුසතිපට්ඨාන විමර්ශා තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ පිය උරුමේට පියමන චතුසතිපට්ඨාන විමර්ශා වැඩසටහන තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ සුවහසක් වූ භාවනා බිලාසීන්ගේ ප්‍රඥාව වර්ධනය වෙන විදිහට සතිපට්ඨානයේ භාවිතය න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව යෙදෙන්නේ කොහොමද කියන එක ඉතා මැනවින් සතිපට්ඨාන දේශනාවට අනුගතව පැහැදිලි කරලා දීම සඳහායි. විශේෂයෙන් එවැනි අවශ්‍යතාවයක් අපිට පැන නගින්නේ විශේෂයෙන් නූතනයේ අපට පේනවා ලෝකේ දිහා බලපුවාම මයින්ඩ්ෆුල්නස් සතිමත් වීම කියන එක වැඩි මනත්ම අද ලංකාවෙත් ලෝකෙත් භාවිතා වෙනවා. ලෝකේ මයින්ඩ්ෆුල්නස් කියන නමින් ගොඩාක් දෙනෙක් මේ ආධ්‍යාත්මික සුවය හොයනවා ලබනවා. අපි මේ පිළිබඳව යම්කිසි ශාස්ත්‍රීයව ගවේෂණය කරපුවාම අපිට පේනවා යතිවර යෝගාවචර යති පරපුරවල් වලින් ශේෂ වෙච්ච වර්තමාන නියෝජනයේ අපේ වැඩ ඉන්න යෝගාවචර යතිවරයාණන් වහන්සේලා සමහරක් ගිහි පැවිදි ස්වාමින් වහන්සේලා පැවිදි බවතුන් නිහඬව තමන්ගේ ආධ්‍යාත්මික ගමන සමහරට වනාන්තරය ඇසුරු කරගෙන ඊටාම නිස්සද්දව කරගෙන යනවා. සමහර ස්වාමින් වහන්සේලා ගිහි බවතුන් මේක එළියට ඇවිල්ලා තවත් භාවනා බිලාසී ශ්‍රාවක සමූහයකට හිතසුව පිණිස මේ පිළිබඳව සබුද්ධිකව සවිඥානිකව කරුණු වටහලා දෙන බවකුත් අපිට පේනවා. තාපැත්තකින් ජනප්‍රිය කාරණා අතර මේක නිකන් ෆැෂන් එකකට විලාසිතාවකට කරන කණ්ඩායමකුත් ඉන්නවා. ඇතම් අවස්ථාවලදී එයින් ප්‍රයෝජනය ගන්න ඇතම් ජනප්‍රිය හෝ ජනප්‍රිය නැති ගිහි පැවිදි සමහර දෙනා
තමන් නොදන්නා දෙයක් ශ්‍රාවකයන්ට කියලා දෙන්න ගිහිල්ලා තමන්ගේ ජනප්‍රියත්වයේ මත දේශකයෙක් වශයෙන් ඒ පැත්තත් කියලා දෙන්න පුළුවන් කියලා අත්දැකීම් නැතුව කමඨහන් දීම කමඨහන් සුද්ධ කිරීම පිළිබඳව කමඨහන් දේශනා පැවැත්වීම පිළිබඳව යම් යොමු වීමක් වර්තමානයේ තුල අපිට පේනවා. ඒ තුල සමහර වෙලාවකදී අපි මේවා තවත් කෙනෙක්ගේ ලාභයක් නැති කරන්නවත් තවත් කෙනෙක්ගේ ප්‍රසිද්ධකම නැති කරන්නවත් අපි මේ එහෙම කියන කතාවක් නෙවෙයි මේක. මේ භාවනාව නැත්තම් මේ විදර්ශනාව කියන එක සතිපට්ඨාන භාවනා කියන එක විවිධ මතවලින් විවිධ අදහස් වලින් මේක කිලිටි වෙන එක නවත්තීමේ පරම සච්චේතනාවෙන් තමයි මේ ත්‍රිපිටකාගත ආකාරයට මේ දේශනා මාලාව අපේ පින්වත් දිලිනී දිශානායක මහත්මණියගේ දායකත්වයෙන් ලෝකෙට දානය කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඔබ මේ සුව අරණ නැමැති ආධ්‍යාත්මික මධ්‍යස්ථානයේ දසුන් ඔබ නරඹනවා. මේ දර්ශනවල තියෙන්නේ හැමතැනම ඒ භාවනාබිලාසීන්ගෙට උචිත සක්මන පරියංකයට අවශ්‍ය කුටි කමඨහන් වඩීම සඳහා අවශ්‍ය මූලික කාරණා විශේෂයෙන් සක්මන සඳහා විශාල සක්මන් ප්‍රමාණයක් අපි ඉදි කරලා තියෙනවා. නේවාසිකව යෝගාවචරින් 60 දෙනෙකුට ඊ타ත්ම සුවසේ වාසය කරන්න පුළුවන් ආකාරයට අපි මේ සුවාරණ දැන් ගොඩනගලා බොහෝ දෙනාට ඒ සතිපට්ඨානයේ සුවය ලබන්නට ඉඩ ප්‍රස්තාව හදලා තියෙනවා. මේ වැඩසටහන් නරඹන ඔබ අතරින් යම් කිසි විදේශ කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ ලංකාවේ ඉන්න පිරිසට මේ පණිවිඩය දෙන්න. දීලා මෙත්මග නාලිකාව හරහා ඔබට පුළුවන් අපිව සම්බන්ධ කරගෙන ඒ වැඩමුළු වලට ඇවිල්ලා මේ අපි දේශනා කරන තේ භාග්‍යවතුන් වහන්සේගේ උත්තරීතර ධර්මයේ සුවය තම තමාම අත්දකින්නට අදිස්ථාන කරගන්න. එහෙමනම් අද දවසෙත් අපි දායකත්වයේ ලබන පින්නතුල්ලාට කායික මානසික සැනසීම නිදුක් නිරෝගී භාවයේ සියලු කරදර බාධක මගහැරිලා මගේ ගෞතම සම්බුද්ධ ශාසනේ උතුම් ධර්ම අවබෝධයෙන් සැනසෙන්න ලැබේවායි ප්‍රාර්ථනා කරගෙන අපව නරඹන ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබටත් සතිපට්ඨානේ නැමැති පියවරුමේට පියමනින්නට මේ දේශනාව මාර්ගෝපදේශකත්වයක්ම වේවා කියලා අදිෂ්ඨාන කරගෙනයි අපි මේ දේශනාව පවත්වන්නේ. මම හිතනවා මේ කාරණා පිළිබඳව ඔයත් සාවධාන වෙනව ඇති කියලා මාත් එක්ක. එවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස ධම්මං නාම කුරුණන් නිගමෝ තත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛවෝති බදන්තේති තේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතද වූච. දේශනාව පටන් ගන්න හැටි. අපි මුල් හඳුන්වා දීමේ දේශනාව යම් කිසි කෙනෙක් නැරඹුවා නම් නැරඹුවේ නැත්නම් ඔබට සමාජ මාධ්‍ය තුල එය අපේ මෙත්මග YouTube නාලිකාවෙන් මෙත්මග Facebook නැත්නම් මුහුණු පොතේ ඒ යෙදුම් හරහා ඔබට මේ නරඹන්න පුළුවන් නැවත. අපි මේ සූත්‍ර දේශනාවේ මුල් කොටස සාකච්ඡා කරන්නයි අද ලෑස්ති වෙන්නේ. මොකද මේ සතිපට්ඨානය කියන වචනය අපි ගත්තනේ මෙතෙන්ට. තව අවස්ථාවකදී මේ මුලින්ම නම් මේ වැඩසටහන ශ්‍රවණය කරන්නේ ඔබට මේ පිළිබඳව අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා නැවත මම මතක් කරන්න සතිපට්ඨානය කියන වචනේ. සති කියන්නේ සිහිය එළඹ සිටීම දැන් මේ මොහොත. ප ဋ ාණය කියන්නේ ප ဋ ාණ වචනේ උයන්න ලොප් වෙලා ප ဋ ාණ කියන්නේ පිහිටවීම. ඒ කියන්නේ මේ මොහොතේ සිහිය පිහිටුවා ගැනීම. චතු සතිපට්ඨානේ කායනුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්ම. ඔය හතරේ සතිපට්ඨානේ පුරුදු කරන මේ ජීවිතයේ තුලම අත්දකින්න තියෙන කාරණාවක්. මේ සූත්‍ර දේශනාව පින්වත්නි අපි සාකච්ඡා කරන්නට අදහස් කරපු තැන ඉඳලම අපි අදහස් කළා දැන් මේකට අපි තව කොටසක් එකතු වෙනවා භාවනා කියලා. ඒත් භාවනා කියන වචනේ හැදෙන්නේ කොහොමද?
අපි දන්නවා භාවනා කියන වචනය හැදෙන ක්‍රමයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අපි භාවනා කියලා කියනවා ගොඩක් දෙනෙක් භාවනා කියන අර්ථය දන්නේ නැහැ. එතකොට ගොඩාක් අවස්ථාවලදී මේ අර්ථවල වර්ධවා ගන්නවා. ඒක සුදුසු නැති කාරණාවක් පින්වත්නි. ඒ හින්දා අපි අදහස් කළා විශේෂයෙන්ම මේ භාවනා කියන වචනය ඉස්සල්ලාම කියලා දෙන්න. අපි දන්නවා භාවනා කියන වචනේ ගත්තාම ඒක හැදෙන විදිහකුත් තියෙනවා. නිකන් හැදෙන එකක් නෙවෙයි. ගොඩක් දෙනෙක් මේ භාවනා කියන වචනේ ආදාරලා නැහැ. ඒ කියන්නේ ඒක මේ තෝරගෙනත් නැහැ. දැන් අපි බලමු භාවේති කියන පාලි ආඛ්‍යාත පදේ බින්න වෙනවා කියන්නේ කැඩෙනවා කියන එක. ඒ කැඩිලා බින්න වෙලා වර්තමාන කෘදන්ත පදයක් වශයෙන් තමයි භාවනා කියන වචනේ හැදිලා තියෙන්නේ. භාවේති යන පාලි ආඛ්‍යාත පදය බින්න වී වර්තමාන කෘදන්ත පදයක් ලෙස භාවනා කියන වචනේ ව්‍යාකරණානුකූලව පැහැදිලි කරන්න පුළුවන්. පැහැදිලිනේ? මේ ආඛ්‍යාත පදයේ සමානාර්ථවත්ව පදයක් ලෙස අටුවා සම්පදායෙන් අපිට දකින්න පුළුවන්. ඒකට තව වචනයක් එකතු වෙනවා. වඩ්ඩේති. මොකද්ද වචනේ? වඩ්ඩේති. ඒතකොට භාවනා කියන්නේ මොකද්ද? භාවේති කියන ආඛ්‍යාත පදය බින්න වෙලා වර්තමාන කෘදන්තයක් වෙලා භාවනා කියන වචනේ හැදෙනවා. ඒකට තවත් සමානාර්ථ පදයක් අටුවාවේ පෙන්නනවා වඩ්ඩේති කියලා. වඩ්ඩේති කියන්නේ ඇත්තරම කෘදන්ත පදයක්. වර්තමානයේ නැත්නම් වර්ධනය කිරීම. වර්තමානයේ නෙමෙයි වර්ධනය කිරීම. සිත වැඩි යුත්තේ මොකක් සඳහාද? චිත්තං භාවේති. මොකද්ද අපි වඩන්නේ? සිත. මොනවද අපි වඩන්නේ? කුසලයන් වඩන්නේ. කුසල ධර්මයන්. ඒ කියන්නේ ලෝභ දේශ මොහාදී. ලෝභ දේශ මොහාදී අකුසලයන් වෙනුවට අලෝභ අද්වේෂ අමෝහ කුසල් සිත් ඇති වෙන ආකාරයට සතිපට්ඨානෙ වඩන එක. ආතාපි සම්පජානෝ සතිමා කියන තැන් යෙදිලා තියෙන්නේ මේකයි. භාවේති කුසල ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතා යාති භාවනා වශයෙන් පෙන්නනවා. කුසල් සිත් දියුණු කිරීම නැත්නම් කුසල දහම් වැඩිම මේක මානසික ක්‍රියාවලියක්. අත්සාලිනී අටුවාවේ ඉතා ලස්සනට මේ පිළිබඳව විස්තර කරලා තියෙන බව අපිට පේනවා. භාවනා යන්නේ මූලික අදහස වන්නේ සංසාර දුක්ඛයන්ගේ සදහටම නිදහස් වීම සඳහා ලෝභ දේශ මොහ මූලික ක්ලේශයන් ප්‍රතිවිරුද්ධ අලෝභ අද්වේෂ අමෝහ කියන මෙන්න මේ කුසල මුල් වැඩෙන එක. එහෙනම් ඔබ සතිපට්ඨානයේ වඩද්දී ඔබට වැඩෙන්න ඕන මොකද්ද වැඩෙන්න ඕන? මෙන්න මේ ආකාරයට ආතාපි කෙලස් තවන වීරිය ප්‍රඥාව ඊට පස්සේ සති. ওই ටික වැඩෙනකොට අලෝභ අද්වේෂ අමෝහ ආදී කුසල මුල් සකස් වෙන්න ඕනේ. ඒක තමයි භාවනාවේ ප්‍රධානම දේ. ඒක ප්‍රධානම ඊට පස්සේ තව දෙයක් වැඩෙන්න ඕනේ. අවිද්‍යා දෝමනසං විනය්‍ය කියන කාරණාව. ඒ කියන්නේ ඇලීමත් ගැටීමත් දුරු වෙලා වර්තමානයේ මේ මොහොතේ සිහිය පිහිටුවාලීම තුලින් තමයි ඇත්තටම මේ කුසල් මුල් වර්ධනය වෙන්නේ. ඒ නිසා මේ ගැන සතිමත් වෙමු අපි. ඉතින් මේ පිළිබඳව අපි කරුණු බොහෝමයක්ම සොයාගෙන යනකොට අපිට සූත්‍ර දේශනාවේ අතර වාක් මූල අදහස් ගොඩක් අපි මේ භාවේති කියන වචනේට යෙදෙව්වා. ඉතින් මේ පිළිබඳව අපි සතිමත් වෙමු. ඊට අමතරව අපිට ඇත්තටම කාරණා කීපයක් තේරුම් ගන්න වෙලා තියෙනවා. මොකද වර්තමානයේ තුල මේ තියෙන తত্ত্বය හරියට අපි තෝරාගත්තේ නැති වුණොත් අපිට සතිපට්ඨානය කියන එක ඉතා නිවැරදිව කරන්නට බාධා ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ මේ සම්බුද්ධ දේශනාවත් එක්ක අපි ඒ පර්යායන් වලට මනසේ යොමු වෙලා ඒ දහම් පර්යායන් හරියට තේරුම් අරගෙන අපි මේ කාර්ය සිද්ධ කරමු. දැන් ඊළඟට අපි බලමු මොකද්ද මේ සතිය කියන එක වැඩෙනකොට මොකද්ද වෙන්නේ කියලා. අතරම සතිය කියන කාරණාව වැඩෙනකොට
බුදුරජාණන් වහන්සේ මේ කාරණාව අපිට පැහැදිලි කරනවා සතිය වැඩෙනවා නම් ඒ කෙනාගේ. සතිය නම් අපි ඉස්සර කරගෙන යන්නේ ඒ සතිය වඩන කෙනාට. මොකද ගොඩක් අවස්ථාවලදී සමහර පිරිස කැමති නෑ මේ සක්මන් කරන්න එහෙම. ඒ කියන්නේ සක්මන් කරන එක වැඩන්නේ අපි නිතරම මේ ඉඳගෙන භාවනා කරන්න ඕනේ කියලා නිතරම පරියන්කයට ලොල් ගතියක් ඇති කරගන්නවා. ඒ ලොල් ගතියක් ඇති කරගෙන සක්මනට කැමති වෙන්නේ නැහැ. ඒක හරි වැරදි වැඩක්. ඒ කියන්නේ සක්මනකින් තොරව පරියන්කයක් නෑ ඇත්තටම. සක්මනට අනිවාර්යෙන් සතිමත් වෙන්න ඕනේ. එහෙම සතිමත් වුණොත් තමයි අපි සාර්ථක වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මොකද අපි ඒක කියන්නේ වගවීමෙන්. මොකද සක්මනක් කියන්නේ මහා පුදුම වටින අවස්ථාවක්. ඒවා අපි කතා කරනවා ඒ පස්සනාවලදී. දැනට අපි සාකච්ඡා කරන්නේ ඒවා. නමුත් ඒක දැනට මතක තියාගන්න හොඳයි. ඇත්තටම සක්මනක් කියන්නේ ඊටාම ශ්‍රේෂ්ඨ අවස්ථාවක්. ඒ කාරණාව හරියට තේරුම් ගත්තොත් අපිට හරි ලේසි මේ කාරණා තේරුම් ගන්න. දැන් බලමු අපි මේ සූත්‍රයට අනුව මොකක්ද අපි කතා කරන්න කියලා. සූත්‍ර දේශනාවේදී අපිට තියෙනවා මම ওই මුලින්ම මතක් කරපු කාරණාව පින්වත්නි. ඒවා මේ සුතං කියන කාරණාවේදී අපි දන්නවා මෙසේ අසන ලදී භාග්‍යවතුන් වහන්සේ එක් සමයක කුරු ජනපදයේ කම්මාස ධම්ම නම් වූ කුරු නම් ගමෙහි වැඩ වාසය කරන කල්හි භික්ෂූන් ඇමතුසේක. ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නා. ඒ කියන්නේ එහෙමයි ස්වාමීනි කියලා මේ පිළිවදන් දෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාවේදීම ඒකායනෝ භික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධියා කියලාම පටන් ගන්න තියෙනවා. මොකද්ද? ඔන්න බලන්න මේ තියෙන වෙනස. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම සූත්‍ර අපි ගණන් හදලා ගත්තොත් 17705ක් විතර තියෙනවනේ අපිට. ඔය සූත්‍ර 17705ෙම ආනිසංස මුලට දේශනා කරපු අවස්ථාවක් අපිට පේන්නේ නැහනේ. හැබැයි දීඝනිකායේ මජ්ක්‍ධිම නිකායේ තියෙන සතිපට්ඨාන දේශනා දෙක ගන්නකො. ඒ දේශනා දෙක තුල බලන්න ආනිසංස මුලට දේශනා කරලා තියෙනවා. මොකද්ද? ඒකායනෝ භික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධියාන්. මොකද්ද? මහණෙනි එකම මගක් තියෙනවා. මේ මාර්ගය සත්තානං විසුද්ධිය. මේ සිත්වල තියෙන අවිද්‍යා, ලෝභ, සක්කාය දිට්ඨි, මසුරුකම, මෝහ ආදී, ද්වේෂ ආදී අපමණ කෙලෙස් ධර්මයන් දුරු කරන්න පුළුවන්. සත්තානං විසුද්ධිය. සත්වයාගේ විසුද්ධි වෙන්නේ අන්න එතන. සුද්ධ වෙන්න ඕනේ. අභ්‍යන්තරික සෝධනය. එතකොට පින්වත්නි දැන් ඔන්න ආධ්‍යාත්මික සෝධනයක් සතිපට්ඨානෙන් අපි බලාපොරොත්තු වෙනවා. දැන් බලන්න. එතකොට සත්තාන විසුද්ධියක් සත්වයාගේ විසුද්ධිය පිණිස. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? රාගාදී ක්ලේශයන් දුරු කිරීම කියලා මේ සූත්‍රයේ තියෙනවා. අපි ඔබට මෙය පේන්න සලස්වන්නම්. ඊළඟ කාරණාව ගත්තොත් එහෙම ශෝක පරිද්දවානං සමතික්කමයි. ශෝක පරිදේව ඉක්මවීම පිණිස දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සානං අත්තංගමය. දුක් දොම්නස් ඉක්මවීම පිණිස නැතිවීම පිණිස චෛතසික දොම්නස් අතුරුදහන් කිරීම පිණිස ඥායස්ස අධිගමය. බලන්න මේ සූත්‍ර පාඨේ ඥායස්ස අධිගමය කියන්නේ මොකද? න්‍යාය කියන්නේ මෙතන ආර්ය අෂ්ටාංගික මාර්ගයට. න්‍යාය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමක්. මතක තියාගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඥායස්ස අධිගමය. නිබ්බානස්ස සත්‍ය කිරියයි. නිවන පිණිස සත්‍ය අවබෝධයේ පිණිස ඒකායනෝ එකම මාර්ගය
සතිපට්ඨානයයි කියලා වදාලා. දැන් පැහැදිලි නේද මේ බුද්ධ වචනේ? බලන්න. කතමේ චත්තාරෝ ඉද බික්කවේ බික්කු කාය කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිද්‍යාව දෝමනස්ස. ඕන්. අපි ආවා එතෙන්ට දැන්. කතමේ චත්තාරෝ මොනවද මේ කාරණා හතර? මහණෙනි ඉද මේ ශාසනයේ භික්ෂු ප්‍රතිපatti සම්පාදනය කරන භික්ෂුතේ මේ කාය රූප සමූහය කියන ලද කයෙහි ආතාපි කෙලස් තවන වීරියයි සම්පජානෝ සිහියයි සතිමා කය පිළිබඳව සතිපට්ඨානය පිළිබඳව නැත්තම් මේ මොහොතේ සකස් වීම නැතිවීම දකින සිහිය තුල මොකක්ද කිව්වේ? නැසෙන වෙනසෙනෙහි ලෝකය නම් කියලා හඳුන්වනවා. අන්න ඒක දකින්නවා නම් මොකද්ද තියෙන්නේ? කායේ කායානුපස්සී. කායානුපස්සී කියන්නේ කය අනුනුවණින් බලනවා කියන එක. එතකොට ඉද කියන්නේ මේ ශාසනය කියන එකනේ. ආතාපි කියන්නේ කෙලස් තවන වීරිය. සම්පජානෝ අන්න ප්‍රඥාවට නමක් ඒක. හොඳට මතක තියාගන්න පින්නතුල්ලා. ඊට පස්සේ සති අපි දැන් ආයි සති කියන වචනේ අපිට ඇවිල්ලා තියෙනවා. සතිමා විනය්‍ය ලෝකේ. එහෙනම් සිහිය තියෙනවා නම් විනය දුරු කරනවලු. අවිද්‍යාව දෝමනස. ඒ කියන්නේ ඇලීමයි ගැටීමයි. දැන් වර්තමානයේ අපි සිහිය මේ මොහොතේ මම මේ දේශනාව සිහියෙන් කරනවා නම් ඔබ සිහියෙන් ශ්‍රවණය කරන අතීත අනාගත අරමුණු සකස් වුණු දේවල් අනාගතය පිළිබඳව නේකවිද ආකාරයට සිතුවිලි සකස් කරමින් ඔබ මෙතන රූපවාහිනිය දාගෙන ඉන්නවනම් නැත්නම් ඔබගේ ජංගම දුරකථනයේ මේ වැඩසටහන බලනවා නම් එතන සිහියක් නැහැනේ පින්වත්. තේරෙනවද මං කියන දේ? දැන් මේ මොහොතේ අපි මේ කරන කාර්යයත් එක්ක සිහිය පිහිටවනවා නම් හරි? එතකොට අවිද්‍යාව දෝමනස්ස අන කයානුව සිහිය බලන සිහියෙන් ඉන්නවා කියන්නේ මොනවාද වැඩෙන්න ඕනේ? කෙලස් තවන වීරියෙන්න ඕනේ. සම්පජානේ ප්‍රඥාව වැඩෙන්න ඕනේ, සිහිය වැඩෙන්න ඕනේ. කායේ කායानुපස්සී. කයානුව සිහියෙන් බලනවා කියන්නේ අන්න ඒකයි. හරිද? ඊළඟ කාරණාව ඒ කායේ කායානුපස්සී වෙනකොට සතිමා විනය්‍ය ලෝකේ හරියට සිහිය වැඩෙනකොට මොකද වෙන්නේ? සතිමා විනය්‍ය. සිහිය වැඩෙනකොට අතීත අරමුණුත් එක්කවත් අනාගතන සකස් වීම පිළිබඳව අවිද්‍යාව දෝමනස කැමැත්තක් හෝ අකමැත්තක් ඇලීමක් හෝ ගැටීමක් සකස් කරන්නේ නැහැ. එයි පටිච්ච සමුප්පන්නව සකස් වෙලායි සියල්ල නැති වෙන බව තත්තු පරිද්දෙන් ඒ ශ්‍රාවකයා දකින නිසා. දැන් පේනවද? මේ සතිපට්ඨානේ වඩන කෙනෙකුට තේරුම් ගන්න ඕන කාරණාවක්. ඊළඟට මේ හතර හඳුන්වගෙන ඉමුකෝ අපි. වේදනාසු වේදනානුපස්සී. වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාව අනුව බලමින් වාසය කරන. මොකද්ද වේදනාව කියන්නේ? සූත්‍රයට අනුව අපිට භාවනා කරන්න ගියත් පරියංකේ වේවා, සක්මන වේවා, එදිනෙදා කටයුතු වේවා, නැත්නම් ජීවත් වෙනවා කියන්නේ මේ වේදනාවක් තමයි. වේදේනා සැප දුක් විඳින එකනේ. ත්‍රායතන මට්ටමින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මුල් වෙලා මනසට අරමුණු වෙලා සකස් වෙන්නෙම කැමැති අකමැති දේවල්නේ. ඒකට ඉතින් අපි වෙන්නේ එක්කෝ කැමැති නම් දැක්ක දේත් එක්ක එක්කෝ විඳීමක් කරන්නේ උපාදාන කරලා එක්කෝ ඇලෙනවා නැත්තම් ගැටෙනවා. අතන සැප වේදනාව හට ගන්නවා, මෙතන දුක් වේදනාව හට ගන්නවා. පටිග. ඒතර ඒක ඇතුලේ තියෙන්නේ මොකද්ද? ගැටෙනවා කියනකොටම රාගානුසය තියෙනවා පින්වත්නි. මේ ඇලෙනවා කියනකොටම රාගානුසය තියෙනවා. ඇලෙනවා කියනකොට ඒක වෙනස් කරගන්න ඕනේ. ගැටෙනවා කියන එක පටිඝානුසය. මුලා වෙනවා කියනකොට අවිජ්ජානුසය යට තියෙන. මේක නෙමෙයිද අපි ජීවත් වෙනවා කියන්නේ. මේක නෙමෙයිද අපි ජීවත් වෙනවා කියන්නේ. එහෙනම් මෙතන සතිපට්ඨානෙදි මොකක්ද උගන්වන්නේ? සතිපට්ඨානෙදි උගන්වනවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. අන්න වේදනාවක් හට ගන්නවා. ඒ වේදනාව හේතුඵලයි. තින්නම් සංගති පස්සෝ අසත් මේ රූපයත් නිසා ස්පර්ශයක් හටගත්.
ඒ ස්පර්ශය මොකද උනේ? සුඛ දුක්ඛ වශයෙන් හට ගන්නවා. ඒ සකස් වුණු විඥාණයද, ඒ විඳීමද ඒ මොහොත සකස් වෙලා පටිච්චසමුප්පන්නව නැති වෙලා යනවා. ඒක තමයි විදර්ශනාවෙන් දකින්නේ. සමුදය නිරෝධය. එතකොට වේදනාසු වේදනානුපස්සී විහෙරති. අන්නේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම කියන මේ සියලු වේදනාවන් හට ගන්නෙම නැති වෙන්නේ නිසා වේදනාවේ ඇත්ත తත්වය මොකද්ද? සැපත් වෙනස් වෙනවා, දුකත් වෙනස් වෙනවා. මේකට අයිතිකාරයෙක්වත් පාලකයෙක්වත් මැදිහත් වීමක්වත් නැහැ. සියල්ල පටිච්චසමුප්පන්නයි කියලා විදර්ශනාවෙන් දකින්න ඕනේ. මේ ප්‍රායෝගිකව මුණ දෙනවා ජීවිතයේ දිනදත් පරියන්කේදී සක්මනේදීත් අපි බහුලව මුණ දෙනවා මේකට. සියලු ධර්මයන් වේදනාව පෙරටු කරගෙනමයි තියෙන්නේ. ඒක තමයි හැටි. ඊළඟට අපිට මෙතනදී තේරුම් ගන්න වෙනවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. හිත අනුව බලමින් වාසය කරනවා. අන්න නුවණින් බලන චිත්තේ චිත්තානුපස්සී කියලාම තියෙනවා. අතර චිත්තේ චිත්තානුපස්සී කියලානේ හිත පිළිබඳව නුවණින් ආතාපි සම්පජානෝ සතිම. අන්න ඒ හැම තැනටම මේක යොදවලා තියෙනවා. තාපි සම්පජානෝ සතිම විනේය ලෝකේ. අවිද්‍යා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විර ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. මොනවද මේ චිත්තේ චිත්තානුනුනින් බලනවා කියන්නේ මේ හිත මෙහෙමයි. රාගසිතක් පහළ වුණා. සරාගං වා සරාගං චිත්තං පජානාති. දැනගත්තා. මොකක්වත් කරන්න යන්නේ නැහැ. අද ගොඩාක් අපිට වැරදිලා තියෙන මේක කරන්න කියලා. පජානාති කියන වචනේ 133 වතාවක් ඇයි වදාලේ? දැනගන්න ප්‍රඥාවෙන් මේ සකස් වුණේ පටිච්චසමුප්පන්න අරමුණක් කියන්නේ. මේ වරදවා ගැනීම නිසා භාවනා කරන්න යනවා. කරන්න ගිය ගාම හිතලා කරන සෙට් කාරණා ගණනාවක් වෙන. ඉතින් හිතලා කරන්න ගිය ගාම වරදිනවා. නොකර ඉන්න බලන්න. ඉන්න බෑ. සිහිය වරුදු කරන්න ඉන්න බෑ. ඇයි? අතීතෙට යන අනාගතෙට යනවා. දැන් මෙන්න මේ නොකර ඉන්න බලන්න. දැන් මේ මොහොතේ මේ ක්‍රියාවට විතරයි හිත පිහිටවන්නේ, අතීත අනාගතෙට ඒක නෙමෙයි. දැන් මේ මොහොතේ. නමුත් එහෙම හිත පිහිටන්නේ අතීත අරමුණු අනාගත අරමුණුත් එක තමයි. හැම වෙලාවෙම මේ හිත එල්බ ගන්න. හැබැයි එතනදී මොකද්ද භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ? එහෙම ගියා කියන දැනගත්තා නම් ද්වේෂ හිතක් පහළ විස්සක් පහළ. මුලා හිතක් පහළ මුලා හිතක් පහළ. දැන් රාග සිතක් නැහැ. දැන් රාග සිතක් නැතිව දැනගත්තා. අන්න බලන්න. මැදිහත් වීමක් කොතනකවත් වෙලා නැහැ නේ මෙතන. අපි මැදිහත් වෙනවා කියන්නේම ගැටලුවක්. පැහැදිලි? ඊළඟට අනිත් පස්සනාව ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආත්‍යාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යාව දෝමනස්සං කියලා වදාලා. ඒ කියන්නේ අර විදිහටම. ඉතින් ධම්මේ ධම්මානුපස්සී කියවුවාම අපිට මුණ ගැහෙනවා ඉස්සරලාම නීවරණ ධර්ම ටික. කාය කායනුපස්සී, එතකොට වේදනාසු වේදනානුපස්සී, ධම්මේ ධම්මේ චිත්තේ චිත්තානුපස්සී, ධම්මේ ධම්මානුපස්සී කියලා අපිට හම්බුණානේ කාරණා ටික. ඒක ධම්මානුපස්සී. ඒ ධර්මයන් සකස් වෙන නීවරණ කියන ධර්මය. හිතේ ඇති වෙනවා නම් මේ බල ධර්ම, සද්ධාව, විරිය, සති සමාධි ප්‍රඥා ධර්මය. එතකොට මේ මොහොතේ Taman තුල අපි කියන්නකෝ කාමච්ඡන්ද නීවරණයේ තියෙනවා නම් තියෙනවා කියලා දැනගන්න, නැත්නම් නැහැ කියලා දැනගන්න. පජානාති සම්පජාන ප්‍රඥාවෙන් වඩාත් ප්‍රඥාවෙන් දැනගන්න කිව්වා. බලන්නකො එතකොට මේ අපි මේක පටලවාගෙන මේ සූත්‍රයේ කොතනකවත් කරෝති කියලා වචනයක් තියෙනවද බලන්න. කරෝති කියලා වචනයක් මෙතන තියෙන්නේ වචන ප්‍රධාන වශයෙන් පජානාති සම්පජානෝ සික්ඛති විහෙරති. පජානාති ප්‍රඥාවෙන් දැනගන්න, වඩාත් ප්‍රඥාවෙන් දැනගන්න සම්පජානෝ සති මේ මොහොතට සිහි පිටව ගන්නවා.
විහෙරති ඒ අනුව වාසය කරනවා සික්කති අනුව හික්මෙනවා විහෙරති අනුව වාසය කරනවා. ඒක නෙමෙයි මේ දේශනාවේ තියෙන්නේ. දැන් අපි බලමු. කතංච භික්කවේ භික්ඛු කාය කායනුපස්සී විහෙරති. ද භික්කවේ භික්ඛු ආරඤ්‍යගතෝ රුක්ක මූලගතෝ රුක්ක ශුඤ්ඤාගාරගතෝ නිසීදති පල්ලංකං ආවජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති. මහණෙනි මොකද්ද මේ කාය අනුපස්සනාව කියන්නේ? යෝගාවචර මහණතබේ තමන් කාය රූපේ නම් රූප සමූහය කාය අනුපස්සී වෙත නැවත නැවත බලමින් කතංච විහෙරති කෙසේනම් වාසය කෙරේද? ඉද භික්කවේ මහණෙනි මේ ශාසනයේ භික්ෂුතෙම ඕන්න දැන් ওই විදිහට පටන් ගන්නවා. දැන් අතර භික්ෂුන් කියලා ආමන්ත්‍රණය කළාට සිව්වන පිරිසට මේක අයිති. තේරෙනවද? මේක සිව්වන පිරිසටම යන එකක්. ඒක අපි තේරුම් ගන්න ඕනේ. සිව්වන පිරිසටම යන එකක්. ඉතින් ළඟම හිටපු ශ්‍රාවක කණ්ඩායමනේ ස්වාමින්වහන්සේලා නිසා මහණෙනි කියලා ආමන්ත්‍රණය කරලා තියෙනවා. දැන් අපි තේරුම් ගමු භාවනා කරන කෙනෙකුට ඉද කියන්නේ මෙහි භික්කවේ භික්ඛු අරඤ්‍යගතෝවා. දැන් බලන්න ආධ්‍යාත්මික පරිසරයක් හදා ගන්න ඕනේ. මේ මේ සුවාරණ ශුඤ්ඤාගාරයක්. අරණ්‍යයක්. වෘක්ෂ මූලගත වෙන්න පුළුවන්. ඒතර ඔබගේ නිවහන පැයකට දෙකකට ශුඤ්ඤාගාරයක් වෙනවන අරණ්‍යයක් වෙනවන කොච්චර වටිනවද? හැමෝම එකම වෙලාවක. එහෙම කරන්න පුළුවන් බැරි නෑ. ඉතින් ඒකට උනන්දු වෙන්න ඕනේ. වීරියක් දරන්න ඕනේ. ඒතර අපිට පුළුවන් නම් ගේ ඇතුලේ එක වෙලාවකට පැයක එකමාරක නිහඬතාවයක් ගෙනියන්න. එතන සතිය වඩන්න පුළුවන් තරම්. දැන් හැමෝටම අරණ්‍යයට රුක්ක මූල ගත වෙන්න බෑනේ. අනිත් එක නොදැන කැලේකට ගියත් වැඩකුත් නෑනේ. දැනගෙනම යන්න ඕනේ. ඒක භාග්‍යතුන් වහන්සේම වදාලා. ඊට පස්සේ දෙන්නෙක් එක්ක ඉන්නවා සමානයිලු තණ්හාවත් එක්ක කැලේට ගියාම. එහෙමනේ දේශනා කරලා තියෙන්නේ. හරි. ඊළඟට ඔන්න බලන්න පරිසර තුනක් පෙන්වුවා මේ සූත්‍රයේ. ආරණ්‍යයකට, රුක්ක මූලයකට, හිස්කයකට. ඔය යෝගාවචර පරිසරවල් පින්වත්නි. දැන් මේ රටේ හරි මහල් නිවාසයක ඉන්නවනම් පිට රටක මහල් නිවාසයක ඉන්නවනම් හුදකලාව කියන එක නැත්තම් නාගරික නම් තමන්ගේ ගෙදර ශුන්‍යාගාරයක් කරගන්න උත්සාහයක් ගන්න ඕනේ. ඒක මම මේ කියන කාරණාව ප්‍රායෝගික නැති වෙන්න පුළුවන්. උවමනාව තියෙනවා නම් කරගන්න බැරි වෙන්නේත් නැහැ. ඒකයි කියන්නේ. ඒතර බලන්න ඊට පස්සේ ඔන්න බාහිර පරිසර සාධක ටික වෙන්නවා. ඊළඟට මොකක්ද තියෙන්නේ? නිසීදති පල්ලංකං නිසීදති පල්ලංකං ආභජිත්තා උජුංගායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. කායික ස්වභාවය කොහොමද හදන්න කියලා කියන්නේ. බලන්න මේ සූත්‍රය හරි ලස්සනට ඒවා විස්තර කරලා තියෙනවා. රුක්ෂ මූලකට හෝ අරණ්‍යයකට හෝ ඉස්ගේකට යම්කිසි ශාවකෙක් ගියා නම් එතනදි පෙන්නනවා ශුන්‍යාගාරයට හෝ රුක්ක මූලයකට හෝ අරණ්‍යයකට ගියා නම් පල්ලංකං ආභුජිත්වා පලක් බැඳගෙන උජුං කායම් පනිද ඍජු කයක් පිහිටුවාගෙන පරිමුඛං සතිය පිහිටවාගෙන නිවනට හෝ කර්මස්ථානයේ තමා තුල පිහිටවා නිසීදති හිඳීනම් හෙතම ඊළාට මොකද්ද කරන්නේ ඊළඟ කෙනා? ඔන්න ඔතනදී හරි පරිස්සම් වෙන්න ඕනේ. ඊටමත් පරිස්සම් වෙන්න ඕනේ. මම ඒක කියන්නම් මේ කාරණා ටික කියලා. දැන් මෙතනදී සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. ඒ කියන්නේ මොකද්ද? ඔන්න දැන් භාවනා කරන කෙනෙක් නම් හොද්දට මේකේ තේරුම් ගන්න. ආස්වාසය කරනවා ආස්වාසය කරන බව දැනගන්න. අන්න බලන්න. ආස්වාසයේ වශයෙන් හුස්ම ගන්න කොට ගන්නවා හෙලනකොට හෙලනවා. එච්චරයි දැනගන්න තියෙන්නේ. දැන් මේක සමහරු ඉන්නවා මේකට මැදිහත් වෙනවා. මේකට මැදිහත් වෙලා කරලා හති දාගෙන ඇදුම හැදුනා වගේ. ඇදුම හැදුනාම හුස්ම ගන්න පිට කර ඒ වගේ කරනවා.
වැරදිනේ පින්වත්නි. හොඳට මතක තියාගන්න. මේ හුස්ම ටික ලැබුණේ නිකම්ම මැරෙන්න නෙමෙයි, ජීවත් වෙන්න විතරක් නෙමෙයි. අපි මේ හුස්ම ටික වැය කරලා දාන්නේ නිකම්ම ජීවත් වෙන්න නම් කොයි රටක කොයි ලෝකෙක හිටියත් ඒක අපරාධයක්. මේ හුස්ම අපි ගන්නේ ජීවිත ආසාවෙන්. පුදුමාකාර විදිහට ජීවිත ආසාවෙන් අපි හුස්ම ගන්න. ජීවිතකාම මරණයට අකමැති, ජීවිතේට කැමති. මරණය පිළිකුල් කරනවා. දුක අකමැති. ඒ හුස්ම ගන්නේ සසර වඩන්න. සසර පැවැත්මක් ගෙනියන්න. ඒකයි සුසාන වර්ධකලා කියන්නේ. සොහොන් පිටිම තමයි වර්ධනය කරලා තින්නේ අපි. ඒ හුස්ම සසර ගෙවන්න නෙමෙයි, ජීවිත ආසාව රැකගෙන සසර යන්න. හැබැයි විදර්ශනා කරන වෙලාවට සතිපට්ඨානය තුල ආස්වාස අරමුණට සිහිය පිහිටවනවා කියලා කියන්නේ ඒ ගන්න හුස්ම පින්වත්නි, සසර ගෙවම් කරන්නට ගන්න හුස්ම. උත්තර මතක තියාගන්න. එන සතිපට්ඨාන නොවන හැම වෙලාවකම ආතතියත් එහෙමයි, සසර වැඩෙන එකත් එහෙමයි. හැබැයි යම් කිසි කෙනෙක් සතිපට්ඨානයට ඇවිල්ලා සිහිය පිහිටවාගෙන කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර කියන්නේ ජීවිතය තුළම ක්‍රියාත්මකයි. ඒක සතිපට්ඨාන ගත වෙනවා නම් ඒ එක මොහොතක් සති මාත්‍රයක් කියලා ඥානපෝනික ස්වාමීන් වහන්සේ ග්‍රන්ථවල ලියලා තියෙනවා. සති මාත්‍රයක්. ආන බලන්න. සතිපට්ඨානයේ පිහිටවනවා නම් ආයේ සිහියෙන් ගන්න හැම හුස්ම රැල්ලක්ම ජීවිත ආසාව අතහැරලා ගන්න හුස්ම රැල්ලක්. බලන්නකෝ එතකොට මේ කාරණාව ගොඩක් දෙනෙක් දන්නේ නැහැ නේද? අපි පටන් ගත්ත තැන ඉඳලාම මේක හුස්ම අරගෙන වද වෙනවා. එහෙම කවදාකවත් හුස්ම අරගෙන මැදිහත් වෙලා ආයාසයෙන් හිතලා එහෙම කරනවා නම් ඇත්තට මෙතන කමටහනක් වෙන්නේ කිරීමක් නැහැ. මහා මොකද්දෝ නොතේරෙන එකක් කරගෙන ඉන්නවා. හිතලා කරන. එහෙම නෙවෙයි. වෙන දෙයට සිහිය පිටවන්න. එනිසා අන්නේ ස්වභාවික වීම ඉතා වැදගත්. උජුං කායං. අපිට ඒව ආසන ටික එහෙම පෙන්වන්න පුළුවන්. කොහොමද අපි ඍජු කායකින් වාඩි වෙන්නේ කියලා. එතකොට දැන් ආස්වාසේ වශයෙන්, ප්‍රාස්වාසේ වශයෙන්, ප්‍රාස්වාස වාසයෙන් ගන්න. නැත්නම් හුස්ම ගන්නකොට හෙලනකොට හැබැයි මදිහත් වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඕක හිතලා ගන්නවාම කියන්නේ අවුලක්. ගන්නම එපා. මදිහත් වෙලා ආයාසයෙන් ගන්නවා කියන්නෙම වැරදි. ආය කොටින්ම කියන්න ඕනනේ. ඊට පස්සේ දැන් බලන්න ඔය හුස්මෙම දීගං වාස සන්තෝ. දිගට හුස්මක් දැනෙන්න පුළුවන්. අස්සාමීති පයන් දීගං වා අස්ස සන්තෝ. දීගං අස්ස සාමීති පචානාති. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි සතිමත් වෙලා අපි කියන්නේ මේ භාවනා කරපු හෝ නැති කෙනෙක් වෙන්න පුළුවන්, ආධිකාමිකයෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සරලාම මේ සඳහා යම්කිසි හෙවීමක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. අපි සක්මනට සතිමත් වෙලා පාමාරුවත් එක්ක සතිමත් වෙලා පරියන්කයකට ආව කියන්නකො. ඒ පරියන්කයේ තුල අපි මොකද්ද කරන්නේ? ඉස්සරලාම තමන්ගේ ඉරියව්ව වීරාසනයට හෝ පద్මාසනයට, අර්ධ පద్මාසනයට, අර්ධ පරියන්කයට නැත්තම් බැරිමනම් පුටුවකට ඒ විදිහට ආසනයට එන්න වෙනවා. ඇවිල්ලා උතුම් කායං කොන්ද නැවෙන්න හිටියොත් වැරදි. හිස කෙලින් තියාගෙන ඍජු කයකින් ඉන්න ඕනේ. ඒවා අපි ළඟ ෆොටෝ එහෙමත් තියෙනවා. ඒක විද්‍යාත්මක පදනමකුත් තියෙනවා. දැන් අපි ඔන්න ආස්වාසය වැදිහත් වීමකින් තොරව ආස්වාසය හැටියටත් ප්‍රස්වාසය හැටියටත් සකස් වෙවි ඒ ස්වභාවයේ ඒ තුලම සකස් වෙවි යන ආකාරය ගැන සිහි වෙනවා. එතකොට අපිට සිහිය ටිකක් වැඩෙනකොට අපි කෙලස් තැවෙනකොට ප්‍රඥාව ටිකක් වැඩෙනකොට අපිට පේනවා ටිකක් වෙනස් වෙලා දැනෙන්න පටන් ගන්නවා. ටිකක් දිගට යන බවක් ඒ කාය සංස්කාරක අරමුණ. කාය සංස්කාරක අරමුණනේ ආස්වාස ප්‍රාස්වාස කියන්නේ.
හැබැයි මේක තව එකක් තියෙනවා. ප්‍රාණයාමයෙන් වෙන් වෙන්නේ ඔන්න ඔතනදී. ආනාපාන කියන්නේ ප්‍රාණයාමයක් නෙවෙයි. ඒක ආත්ම වශයෙන් ගන්න, මේක සංකාරයක් වශයෙන් ගන්න. හොඳට මතක තියාගන්න. මෙතන සංකාරයක් වශයෙන් ගන්න. සංකාරයක් කියන්නේ වෙනස් වෙන දෙයක්. එහෙනම් අපි ආස්වාස ප්‍රාස්වාස දිග වෙන්න පුළුවන්. දැනුණ බව දැනගත්තා. දිගට ගත්ත ආස්වාසයක් ගත්තා නම් දිගට ගත්ත බව. කෙටි මේ දිගට හෙළුවා නම් හුස්ම දිගට හෙලපු බව. එච්චරයි. ඊට පස්සේ ඒ විදිහට දැනගන්න රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති වදාන. රස්සං කියන්නේ කෙටි කියන එක. ඒතර සිහිය යම් කිසි කෙනෙක්ගේ වැඩෙනකොට පින්වත්නි ඒ කෙනාට දැනෙනවා දැන් කමටහනට තමන්ගේ හිත පිහිටලා තියෙන්නේ කියලා. ආය වෙන කවුරුත් ඕනේ නැහැ. වෙනදට වඩා කයිසිත සැහැල්ලු වෙලා අතීතෙන් හිත නිදහස් වෙලා අනාගතෙන් නිදහස් වෙලා දැන් මේ මොහොතට සතිමත් වෙලා තියෙනවා. බලන්න. මේ මොහොතට සතිමත් වෙලා තියෙනවා. දැන් මෙතන කියන අරමුණෙන් යුතුව ශ්‍රාවක සප්පාය වැටහිලා තියෙනවා. ගෝචර වෙලා තියෙනවා. මුලාවටපත් වෙලා නැහැ. ඒ කියන්නේ ආනාපාන තුලදී මොකද්ද වෙලා තියෙන්නේ? සාර්ථක සම්පජාය. මේක සාර්ථකයි කියලා Tamanට තේරෙන්න ගන්නවා. ඒ ප්‍රඥාවෙන් තේරෙනවා. සප්පාය වෙලා ගෝචර වෙලා මුලා වෙලක් නැහැ කියලා හොඳට තේරෙනවා. ඊට පස්සේ ඔන්න පෙන්නනවා ඒ විදිහට ආස්වාස් ප්‍රාස්වාස ස්වභාවයන් කෙටියෙන් දිග වශයෙන් ඔන්න දැනුණකොට දැනුණු බව පජානාති දැන ගන්නවා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිසික සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. ඒ කියන්නේ මොකද්ද? සබ්බකාය පටිසංවේදී සියලුම ආස්වාස ප්‍රාස්වාස කය බලන්නකෝ. රස වුණා, දිග වුණා, කෙටි වුණා, ඔන්න සබ්බකාය පටිසං. සියලුම ආස්වාස ප්‍රාස්වාස කය ප්‍රකට කරමි. ඒක අර ඒ කියන්නේ තියනවා නැහැ වගේ නෙමෙයි. හොඳට මේ ක්‍රියාවලිය අර කණ්ණාඩියකින් මුණ බලනවා වගේ සතියට හොඳට කමටහන පත්‍ය වෙලා තියෙනවා. ප්‍රත්‍ය වෙලා පත්‍යං වෙලා හොඳට ඒ අරමුණ තුලම සැකවින් පිහිටන ගතිය වැඩි වෙනවා. එතකොට සබ්බකාය පටිසංවේදී මේ විදිහට සබ්බකාය පටිසංවේදී මේ කය ඇත්තටම ආස්වාස ප්‍රාස්වාස කය උත්තට දැනෙන්න පටන් ගන්න. සබ්බකාය පටිසංවේදී ඊළඟට තියෙනවනේ සබ්බකාය පටිසංවේදී. ඒ කියන්නේ මොකද්ද? තමන් මේ කාය සංස්කාර බලවත් ආස්වාස් ප්‍රාස්වාස ක්‍රියාව හොඳට දැනෙන්න ගන්නවා. එතකොට දැන් මේකේ තියෙන මොකද්ද? සබ්බකාය පටිසංවේදී. සබ්බකාය පටිසංවේදී අස සිස්සාමීති පස්ස සිස්සාමීති සික්කති කියලා තියෙනවා. ඊළඟ මේ සූත්‍රයේ තියෙනවා පස්සං බයං කාය සංකාරං කියලා වචනයක්. පස්සං බයං කාය සංකාරං. මේකේ කාය සංකාර අන්න ඕලා සංසිඳෙනවා. අස්මි අස්සාමීති ආසාස ප්‍රාසාසේව දැනගන්නවා. වෑයම් කරනවා කියන්නේ හිතලා කරනෝ නෙමෙයි. කාය සංකාර බලවත් වූ කාය සංකාරය හෙවත් ආසාස ප්‍රාසාසේ වාන්න සංසිඳුමින් ඒ ආකාරයට දැනෙන ආකාරයට මෙන්න මේ ආස්වාසයට හිත පිහිටව ගන්නවා. දැන් පැහැදිලිද? දැන් මේ තෙක් වෙලා අපි විනාඩි 45ක විතර කතා කරපු ටික පැහැදිලිද කියලා බලන්න. සතියෙන්ද හිටියේ කියලා බලන්න. අතිපට්ඨානෙන්ද හිටියේ කියලා. දැන් හොඳට තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ දැන් බලන්න සේයතාපි බික්කවේ. උදාහරණයක් ගේනවා. දැන් ඕකට අපිට මේ විදිහට ගිහිල්ලා දැන් අපි ආස්වාස ප්‍රාස්වාස බැලුවා. පස්සම්බයං ආදී වශයෙන් තෝරගත්තා. ඒ විදිහට කරගෙන ආවා.
මෙතනදී තියෙනවා කාන ආශ්‍රවේ නැත්තම් මේ කාය සංස්කාරක වායු ධාතු අරමුණ වෑයම් කරන කෙන දකින්න කාය සංස්කාර පස්ස සංසිඳවන ආස්වාසේ කෙරෙහි කාය සංස්කාර සංසිඳවෙන ප්‍රති ප්‍රාස්වාසයේ කරමින් වෑයම් කරනවා කියන එකයි. එතකොට එතනදී අපිට පේනව නේද මැදිහත් වෙන්නේ නැහැ කියලා. මොකද එක පැත්තකින් පටිච්ච සමුප්පන්නයි මේ සියල්ලම. අපි මැදිහත් වෙලා හැදුවේ නැත්තම් අපි මැදිහත් වෙලා සියල්ල වෙන්නේ නැත්තම් ඇයි අපි මැදිහත් වෙන්නේ මේකට? වෙන දෙයකට සිහිය පිහිටවා ගමුකෝ. එතකොට ඒක ඉවරයිනේ. ඒක මුළු කයම සංසිඳෙන්න ගන්නවා. මුලමෙද සියල්ල පැහැදිලි වෙන්නත් පටන් ගන්නවා. ඒක ඇතර මේ සූත්‍රයේ මේ මුලමෙද කියලා අපිට දකින්න හම්බෙන. නමුත් අපි සමහර යෝගියෙකුට මේ ආස්වාසය කරද්දී මේ උඩු තොල් හරිය දැනෙන්න ගන්නවා. සමහර කෙනෙකුට මේ නාසයේ මැද සමහර කෙනෙකුට කෙළවරදී දැනෙන්න ගන්නවා. එතකොට අපිට පේනවා ආස්වාස ප්‍රාස්වාස කියන දෙක හැම මොහොතකදීම සක්‍රියයි. ඒක හරියට සිහියෙන් කරපුවාම තමයි අර කෙලස් ස්ථාපනය වෙලා తాවකාලික නමුත් කෙලස් යටපත් වෙන්නේ. අන්න එතකොට අපිට පේන්නේ මොකක්ද? මුලමදාග පැහැදිලිලා තේරෙන්න පුළුවන්. ආස්වාසය නිසානේ ප්‍රස්වාසය හටගන්නේ. මොකද ආස්වාසය ස්ථිර වුණා නම් ප්‍රස්වාසයක් හටගන්නේ නෑනේ. නේද? ආස්වාසය වශයෙන් ප්‍රාස්වාස වශයෙන් දකින්න වෙනවා. ඊට පස්සේ ඉද බික්කවේ ඉති අජ්ජත්තං වා කායකායනුපස්සේ ආවිද්දාකායකායන අවිද්‍යා අවා කායකායන අජ්ජත්ත බහිද්දා වා කායකායනුපස්සේ සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. මේක මේ විදිහටයි තෝරන්නේ. දැන් මේ තමාගේ ආස්වාස ප්‍රාස්වාස කය නැවත නැවත බලමින් වාසය කරනවා වගේම කායනුපස්සන යටතේ තියෙන අජ්ජත් බහිද්ධාවා. ඒ කියන්නේ අන් කෙනාගේ කයට. ඇත්තට මෙතනදී අපි බහිද්ධ කියන එක අපිට වෙනත් කයකට යනවට වඩා අපිට ප්‍රායෝගිකයි. අසත් රූපයන් නිසා නතර බාහිරේ ඉන්නේ එතන. කනත් ශබ්දයන් නිසා, නාසයත් ගඳ සුවඳන් නිසා හට ගන්නව නේද අජ්ජත්තික බාහිරය. එවලට ඒ ක්‍රියාකාරීත්වයක් නෙවෙන්නේ. එතන සකස් වීමක් ඇති වෙනවා. ඊට පස්සේ දිවත් රසත් එක්ක, කයත් පහසත් එක්ක මනසට අරමුණුනේ. එනවනේ දේම ස්වභාවය. ඉති අජ්ජත්තං වා බහිද්ධාවා. අන්න එතන පොඩ්ඩක් අපි මේ සූත්‍රයේ පටහැනිව සාකච්ඡා කරනවා නෙවෙයි. එතන පොඩ්ඩක් අපිට තමන්ගේ කය බලමින් අන් අයගේ කය බලනවා කියන නැවත නැවත බලමින් බහිද්ධාවා අන් අයගේ දේ ආස්වාස ප්‍රාස්වාසයේ කයෙහි කායනුපස්සීවිර කය නැවත නැවත බලමින් වාස අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී මේ විදිහට බලමින් වාසය කරනවා. සමුදේ අන්න. දැන් ඔතනදී අපට දැන් තමන්ගේ කය ආස්වාස ප්‍රාස්වාස කය තමන් තුළ සකස් වෙන ස්වභාවය පටිච්ච සමුප්පන්නව සකස් වෙන ස්වභාවය දකින්න. ඉති අජ්ජත්තං වාගේම තමන්ගේ ජීවිතේ වගේම අන් අයගේ සකස් වීම ස්වභාවයේද ඒ පැවැත්ම ගෙනියන්නේ අත්දැකීම් මත. ආස්වාසය. බලන්න සුසුමක විරාමයක මරණය නෙදී. ඉහළට ගත්ත හුස්ම ටික පහළට දාන්න බැරුණොත් මොකද වෙන්නේ? පොඩ්ඩක් කල්පනා කරන්න. පහළට දාපු හුස්ම ටික ඉහළට ගන්න බැරි වුණොත් එහෙනම් සුසුමක විරාමයක මොකද? එහෙනම් ඒ නියදී යන්න තියෙන ජීවිතයක නොමරන දහමක්නේ තථාගත දහම කියන්නේ. අපි ඒ ලෝකෙට අයිති කාය සංස්කාරක අරමුණ තුල මෙන්න මේ දහම් පරියාය තුල අන්න යම් අවබෝධයෙන් සතිපට්ඨානගත පිහිටන එකයි මේ වෙන්නේ. ඊට පස්සේ ඔය අජ්ජත්ක බහිද්දා කියන තමන්ගේ කය වගේ අන් අය කියන එක මේ සීමාව තියාගත්තා නම් අපිට ඊටමත් වැදගත් වෙනවා. මේ සීමාව තිබ්බොත් මේ සීමාව තියාගත්තොත් අපිට ඊටමත්ම වැදගත් වෙනවා. එතකොට ඒ තමන් ගැන අවබෝධ වෙනකොට අන් අය ගැන අවබෝධය ඇති වෙනවා. ඇත්ත ඒක. තමන් ගැන මේ ආස්වාස මාස්වාසයේ මත ජීවත් වෙනවා කියලා තමන් අවබෝධ කරගත්තොත්
අන්න හිට දෙක සාධාරණ නැද්ද කියන්නේ? පටිච්චසමුප්පන්නව හැදිච්ච මේ අයිති නැති දේවල් කොටස් ටික එකතු කරන මේ සත්ව කියන පුජ්‍යල ස්වභාවයට අපි මම මගේ ආත්මය කියලා රැවටිලා ඉන්නේ. මේ එල්ලගත්ත ටිකක් නේ. මේ විශ්වයට අයිති. නේ? ඒතර මේ ක්‍රියාකාරීත්වය දකින්න. අන්න ඊළඟට ඔන්න අපිට ඉතා වැදගත් දහම් පරයයක් හම්බ වෙනවා. ඒක තමයි ඉති කියලා වචනයක් එතන යෙදෙනවා වගේනේ අත්ති පස්සති. මේ තියෙන්නේ බහිද්ධාවාකාය අජ්ජත් බහිද්ධාවාකාය කායන සමුදය ධම්මානුපස්සී කායස්මින් ඉඳ සමුදය වය ධම්මානුපස්සී කායස්මින් සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. කායස්මින් විහෙරති. ඔන්න සමුදය කියලා කිව්වේ මොකද්ද? හට ගන්න එකට. වය කිව්වේ නැති වෙන එකට. එහෙනම් මේ ක්‍රියාකාරීත්වය තුළ වෙන දේනේ මේ පෙන්වන්නේ. සමුදය වය හට ගන්න. ඒ දෙකම එකට දකින්නක් කියලා දේශනා කරනවා. අන්න බලන්නකෝ විදර්ශනාවේ හරීම තා වැදගත් තැන. කොහොමද අපි ඒක දන්නේ? අපි කයට සතිමත් වෙලා සිහිය පවත්වනකොට මේ අත්දැකීම එනවා. වේදනාවට සතිමත් වෙලා මේක පවත්වනකොට සිතට සතිමත් වෙනකොට මේ නීවරණාදී කොටස් ටිකට පාදානස්කන්ධයට මුල් කරගෙන මේ නාම රූප විඥාන සකස් වීම වලට අපි මේ සිහිය පිහිටුවාගෙන ඉන්නකොට ඇත්තටම අපිට ඒ තුලින් අවබෝධයක් ගොඩ නැගෙනවා. ඒ තුලින් අවබෝධයක් ගොඩ නැගෙනවා පැහැදිලිවම. එතකොට ඒ අවබෝධය අපි කොහොමද දකින්න ඕනේ? සකස් වුණා පටිච්ච සමුප්පන්න සමුදය හටගත්තා. වය හේතු නැති වෙනව නැති වුණා. ওই දෙකම එකපාර වෙනවා. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඇතිවීම නැතිවීම එවෙලෙම සකස් වෙවි නැති වෙන බව යමෙක් දකිනවා නම් ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ දැනගෙනම දකින්න. ආසවණං කයව වදා. ඒ කෙනාට ආසයන් දුරු වෙනවයි කියලා දේශනා කළා. වාසි ජටෝපම සූත්‍රය, අබින්නම් පච්චවෙක්කිතව සූත්‍රය. බලන්න. එතකොට දැන් මෙතන තව කාරණාවක් තියෙනවා. අත්ති කායෝතිවා 50 සතිපච්චුපට්ඨිතා හෝති. නැවත නැවත බලමින් වෙසෙහිනම් යාව දේව ඥාන මතු මත්තේ හුදෙක් ඥානය වැඩිම පිණිස ඥානයාගේ වැඩිම පිණිස පතිස්සති මත්තා ස්මෘති සිහිය පිණිස හේවත් සිහිය වැඩිම පිණිස කායේ ආස්වාස අත්තිපන ඇතයි සුජ්ජල එක් නැතයි ආත්මීය වශයෙන් ගත යුතු දෙයක් නැතයි කියලා වැටහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මොකක්ද? මෙතන තියෙනවා ඥානමත්තා යාව දේව ඥානමත්තයි සමුදය වය දකින්නකොට අන්න මේ යාව දේව ඥානමත්තාය යම් තාක් ප්‍රඥාව උනවන සතියෙන් පටන් අරගෙන ප්‍රඥාවෙන් අහවර වෙන හැටි මේ තියෙන්නේ. එහෙනම් අපි ඉස්සර කරගන්න ඕන සමාධිය. දැන් සමහරු සමාධියට පුදුම ලොල් ගතියක් ඇති කරන පරියන්කමයි ගහගන්නේ. කිසිදු ආකාරයකට සක්මනකට යන්නේ නැහැ. හරිම අකමැති සක්මනට කාලය කාදමන එකක් කියන්නේ නැහැ. සක්මනකින් තොරව පරියන්කට යන්න එපා. මොකද අපි ඉස්සර කරගන්න ඕනේ සමාධිය නෙමෙයි අපි ඉස්සර කරන්න ඕනේ සතිපට්ඨාන. මතක තියාගන්න. කරන කොටත් ඒ විදිහට කරන්න. එතකොට අපිට අන්න පේනවා ඥානමත්තාය. මෙන්න ඥානේ වැඩෙනකොට අර කාය සංස්කාරක ධර්මයාගේ වය ධම්මානුපස්ස සකස් වීම නැතිවීම හොඳට පේන්න ගන්නවා. අමුදේවයි. ඒතර ඒක දකින්නවා කියන්නේ මොකද්ද? අනිශ්චිතෝච විහෙරති. අනිශ්චිත කියන්නේ මොකද්ද? එළඹෙන කල්ලි ඒ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් කිසිදු ආකාරයකට බැසීමකට යන්නේ නැහැ කියලා දේශනා කළා. මේ බලන්න මේ සූත්‍රය හරීම මොකක්ද තියෙන්නේ? අනිශ්චිතෝච විහෙරති නච කිංච ලෝකේ උපාදීයති. කිසිදු දෙයක් තණ්හා මාන ආදී දිට්ඨි වලින් ග්‍රහණය කරලා මේ මගේ මම වෙමි මගේ ආත්මාදී සංඥාවෙන් බලන්නේ කිව්වා. නච කිංච ලෝකේ උපාදීයති. කිසිවක් මගේ ආත්මය වශයෙන් ගන්නෑ. මේ උපාදානස්කන්ධ තුල නාම රූප ධර්මයන්ගෙන් මෙවීම.
විඥාන සකස් වීම තුළ මේ තුලක් තියෙන සමුදය වය කියන එකම මනාව හොඳට දකින්න පුරුදු වෙනවා. බලන්න නචකින්චි ලෝකියව තණ්හා මාන දිට්ඨි වශයෙන් කිසිවක් ගන්න යන්නේ නැහැ. බලන්න කොච්චර අපූර්ව දහම් පරයයද ඉතින් ඒක නිසා දැන් මේක ප්‍රායෝගිකව අපි වඩන්න ඕනේ. දැන් මේ කියපු කාරණා සමහර කෙනෙකුට තේරෙනවා සමහර කෙනෙකුට තේරෙන්නේ නැහැ. මම ඒක දන්නවා. වාරයක් දෙකක් තුනක් මේක අහන්න ඕනේ. මේවා අපි කලක් තිස්සේ ගුරුවරු යටතේ ප්‍රගුණ වුණා. ඊට පස්සේ මේවා අපි පාලි භාෂාව එක්ක අධ්‍යයනය කළා. ඊට පස්සේ මේ කාරණා පිළිබඳ අපි ශාස්ත්‍රීයව අධ්‍යයනය කළා. ඉතින් තවත් අධ්‍යයනය කරමින් පවතිනවා. එහෙම ඊට පස්සේ ප්‍රායෝගික ගුරුවරුත් එක්ක මේක අපි හැදෑරුවා ප්‍රායෝගික කළා. ඇත්තටම මේ කාරණා අත්දකින්න පුළුවන් කාරණා. ඒ නිසා අපි ප්‍රායෝගිකව යෙදෙන කෙනෙකුට පොඩි හෝඩුවාවක් දෙනවා නම් අපි දැන් මේ කමඨහන් දේශනාවේදී අපි යෝජනා කරනවා තම තමන්ගේ ඉදිනදා කටයුතු වලදී අතීත අනාගත දෙක ගැන මේ ගිය දේවල් එන්න තියෙන දේවල් ගැන මේ සිතුවිලි සකස් කර ඉන්නේ නැතුව මේ මොහොතට අවදියට එළඹ සිටි සිහියට එන්න. දැන් මේ වෙලාවේ තමන් කරන්නේ මේක අහන එක නම් එතන ඉඳලම යන නැගිටින වාඩි වෙන එක අතපය හකුලවන ආදී ඒ සියලු කාරණා එක්ක සතිමත් වෙන්න පාමාරුවට සතිමත් වෙන්න සක්මනත් තෝරා ගැනීමේදී අඩි 40ක් පියවර 40ක් 60ක් යන්න පුළුවන් බිම් ප්‍රමාණයක් තෝරගන්නට යොදාගත්ත සක්මනට සතිමත් වෙන්න ඒ පාමාරුව තුළ තමන්ගේ දෙපා දෙකට දැනෙන කාය සම්පස්සේ මුල් කරන සකස් වීම දිහා උන්ට බලන්න. ඒක අපි නම් කරනවා වම් පාදයේ දව. ඒ නමක් දෙනවා අපි. ගච්ඡන්තෝ ආගච්ඡාමි इति කියන තැනදී අපි ටිකක් සවිස්තරව සාකච්ඡා කරන්න පුළුවන් අපිට. ඊට පස්සේ අපි මේ විදිහට සක්මන් කරලා සක්මනේ කෙලවරට ගියාම අපි විශ්‍රාමයක් ගන්නවා. පොඩි තප්පර ගානක. දක්ෂිනා වෘතව අපි හැරෙනවා. හැරිලා අපි නැවතත් පාමාරුවත් එක්ක වම් පාදයේ දකුණු පාදයට සතිමත් වෙනවා. ওই විදිහට පැය භාගයක් විතර සිද්ධ කරන්න ඕනේ. මේ කායනුපස්සනා සූත්‍ර කොටසට අනුව අපි ගත්තාම උචුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ වේත්තා ඍජු කයක් තියෙනවා. පරියංකේ බැඳගත්තාම අපි හැම වෙලාවෙම කකුලකට කකුලක් යට වෙන්නේ නැති වෙන ඔන්න ඔහම කකුල් දෙක තියෙන්න ඕනේ. අපි ඒකට යම්කිසි රූප රාමු ටිකක් පෙන්වන්නම්. ඒ රූප රාමු තුල තියෙනවා මේ මනාව ඉරියව්ව සකස් කරගන්න හැටි. හැම වෙලාවෙම ඍජු කය කුදු වෙලා හේතු වෙලා වාඩි වෙන්නේ නැහැ. එතකොට එතනම පටන් ගැනීමෙදිම භාවනා පරියන්කේ අසාර්ථක වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම ඍජු කයකින් සිහිය පිහිටුවාගෙන අර ඉස්සෙල්ලා අපි මතක් කළේ ආයාසයෙන් තොරව මැදිහත් වීමකින් තොරව කෙරෙන දෙයට වෙන දෙයට මේ මොහොතේ දැනෙන දැනීම් වලට සතිමත් වෙලා මූල කර්මස්ථානයේ වශයෙන් අපි තෝරාගත්තේ නාසාග්‍රේන උදරේන ඒ දැනෙන තැනට සතිමත් වෙනවා. ආයි සිතුවිලි එනවා ඒ සකස් වීම පටිච්චසමුප්පන්නව සකස් වෙනවා නැති වෙන බව දකින්න. වේදනාව වෙනවා කවදාකවත් පරියංකේදී වේදනාවට චෝදනා කරන්න එපා ගරහන්න එපා. උඩාක් යෝගින් කරන වැරද්දක් ඒක. කවදාකවත් කරන්නේ. ඇයි? වේදනාසු වේදනාවට පස්සේ මේ සුඛ දුක්ඛ වේදනා තුල දුක්ඛ වේදනා බලවත් වෙනවා කියන්නේම දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න අවස්ථාව. අර උල උඩ හිටිය ස්වාමින් වහන්සේ නොකල වරදකට උල පසාරු කරගෙන හිසෙන් මතුවෙනකොට සව් කෙලසුන් නැසලා රහත් වුණා කියනවා. අපිට ඒ වගේ වේදන ඉවසන්න බෑ. හැබැයි සාමාන්‍ය පරියන්කයකට ආවට පස්සේ ආය නැවත ඉරියව් වෙනස් කරන්න වතුර බොන්න වටපිට බලන්න ඕවා මේවා කරන්න යනවාම කියන්නේ එතනම සතිය කැඩිලා ඉවරයි. පරියන්කේ අසාර්ථක වෙලා ඉවරයි. නිසා ඒවට යන්න එපා. සමහරලාට දැනෙනවා මේ දේශනාවත් එක්ක අපිට යනකොට පේනවා අර සමුදය වය ධම්මානුපස්සීවා විහෙරති. ඔය කාරණා ටික තේරෙන්න ගන්නවා. සතිය පිහිටුවා ගත්තාම ඥාන මත්තාය පතිස්සති මත්තාය ප්‍රඥාව දක්වාම යනවා සිහිය. ඊට පස්සේ කිසිවක් මේ ලෝකේ තණ්හා මාන දිට්ඨි වශයෙන් බැහැ ගන්න දෙයක් නැහැ කියන තරමටම තියුණු වෙලා විදර්ශනා ප්‍රඥාව මෝදු වෙලා පිබිදෙන්න ගන්නවා. එතකොට අන්න ඒ අවබෝධය ඇතිව තමයි ඉස්සරහට යන්නේ.
අපි එතන ඉඳලා ඊළඟ දේශනාවේදී අපි සාකච්ඡා කරමු. ඉතින් මෙන්න මේ පිළිබඳව සතිපට්ඨාන ගත වෙන්න. කොයියම්ම වෙලාවකවත් අසතියට යන්න එපා. කොයියම්ම වෙලාවකවත් මේ ගොඩනගාගත්ත සතිය කොයි වෙලාවකවත් කඩා ගන්න එපා. ඒ ගොඩනගාගත්ත සතියට අනුග්‍රහ කරන්න. නැවත සතිපට්ඨාන ගත වෙන්න. සතිපට්ඨාන ගත වෙලා තමන් සතියෙන් පිහිටපු ඒ පරියංකේ වේවා, එදිනදා කටයුතු වේවා, ඒ වගේම සතිමත් සක්මන වේවා, ඒකට අනුග්‍රහ කරන්න. එහෙම අනුග්‍රහ කරගෙන යනකොට මේ සූත්‍ර දේශනාවේ කායනුපස්සනාවේ මේ කොටසදී පැහැදිලි කරපු ආකාරයට ඊ타මත් නිරදිව, ඊ타මත් මනසේ සුවසේම අවබෝධ කරගන්න පුළුවන්. ඒක අවිද්‍යා දෝමනස්සම් විනය. එතකොට ඇලීම් ගැටීම් වලින් තොරව මේ මොහොතේම සකස් වෙන සමුදය වය කියන කැතීම් නැති නාම රූප ධර්මයන්ගේ මැවෙන විඥාන තුළ සකස් වීම නැති මනසේ දකින ප්‍රඥාව පහළ වෙනවා. ඒක තික්කන ප්‍රඥා, ජවන පඤ්ඤා. ජවන කියන්නේ වේගෙන් යමක් වටහා ගැනීමේ හැකියාව ඇති ප්‍රඥාව. නිබ්බේධික විදර්ශනා ප්‍රඥාවෙන් තමා තුළ මේ ධර්මතාවය අත්දකින්න පුළුවන්. අන්නේ සඳහා මේ සතිපට්ඨාන කමඨහන් දේශනාව අසූ නැරඹු සමට හේතු වාසනාවක් වේවා, මාර්ගෝපදේශයක් වේවා. පෙත්තික දායජ්ජං පිය උරුමේ නැමැති සතිපට්ඨානට පියමනින්නටම උපකාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ කමඨහන් අනුග්‍රහ දේශනාව මෙතෙකින් අපි නිමා කරනවා. මේ සඳහා අපිට මෙත්මග ටීවී නාලිකාවේ අනුශාසක ආනන් වහන්සේ, අපේ පූජනීය ශාස්ත්‍රපති පූජනීය ඕවිටගමුවේ සංඝසීල ස්වාමින් වහන්සේ එම මෙත්මග නාලිකාවේ කාර්ය මණ්ඩලයේ බෞතුන්ට, ඒ වගේම මෙමෙනි සතිපට්ඨාන දේශනාවක් දයට ලොවට භාවනා බිලාසින්ට දානය කරන්න ධර්ම දානමය පුණ්‍ය චේතනාව සකස් කරගත්ත පිනැති එංගලන්තයේ පදිංචි පින්වත් දිලිනී දිසානායක මහත්මනිය මහත්මාණන් දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට දුක් කරදර නිමේවා, කෙලෙස් ගිනි නිවේවා, ධර්මාලෝකයෙන් හිත සුවපත් වේවා, කායික මානසික සැනසීම, ආයුර ආරෝග්‍ය ආදී භාග්‍ය සම්පත් කෙලවර, ජරා මරණ විරහිත අමා නිවනින් සැනසීම වේවා. ඒ තුලින් ජනිත වන ආධ්‍යාත්මික කුසලයේ විලියම් දිසානායක පියාණන් ප්‍රධානව පරලෝසපත්වෙන්ට යෙදුන සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා උතුම් සදහම් දානය සිද්ධ කළා. සඳහා දායකත්වයේ ලැබූ පින්නතුන්ටත් නම් සඳහන් කළ විලියම් දිසානායක පියාණන්ට පිය පූජාවක් කොට, ඥාතීන්ට ඥාති පූජාවක් කොට පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. දෙවියන් සහිත ලෝක සත්වයාටත් අමා නිවන් පිණිසම හේතු වේවා. අසූ නැරඹු ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබටත් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් මෙවැනිම දේශනාවකින් මුණ ගැහිීමේ අපේක්ෂාවෙන් අදට ඔබෙන් සමුගන්නවා. සියලු දෙනාටම පිය උරුමේට පියමනින්නට චතු සතිපට්ඨාන කමඨහන් දේශනාව උපකාර වේවා. සාදු සාදු සාදු. එත්තාවතාච අම්මේහි සබ්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්මේහි සබ්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්මේහි සබ්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. සාදු සාදු සාදු. තුනරුවන් සරණයි සියලු දෙනාටම. විවිධාකාරයෙන් දස්සති පස්සති විපස්සනා යථාතතු බැනවින් ප්‍රඥාවෙන් දක්නේ විපස්සනාවයි. මේ අවසන් වූ සතිපට්ඨාන කමිටහන් දේශනාව භාවනාබිලාෂී ඔබ සැමට දානය කිරීම සඳහා දායකත්වයේ දරූ එංගලන්තයේ පදිංචි පින්වත් දිලිනී දිසානායක මහත්මනිය මහත්මයා ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන අතර
අප මෙත්මග ටීවී නායිකාවේ ප්‍රධාන අනුශාසක ස්වාමීන් වහන්සේටත් කාර්ය මණ්ඩලයේ බවතුන්ටත් මෙතෙක් වෙලා අපව ශ්‍රවණය කළ ශ්‍රාවක පිනති ඔබ සැමටත් කරදර බාධක මගහැරී ජීවිතේ හැම සැනසෙල්ලක්ම අත්වේවායි මුළු හදින්ම ප්‍රාර්ථනා කරමින් අද දින මෙම දේශනාව මෙහෙයවූ වදාළ දාර්ශනපති පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය කර්මස්ථානාචාර්ය මට නම කියන්න අවසරයි අතිපූජ්‍ය දියසෙම්පුර විමල නායක ස්වාමීන් වහන්සේටත් ලෝසසුන් වැඩවඩන්ට අවසි කායික මානසික ශක්තිය ලැබේවයි අප සැම දෙනාම සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. තවත් මෙවැනිම සතිපට්ඨාන දේශනාවකින් නැවත හමුවීමේ අපේක්ෂාවෙන් ස්වභාවදාමෙන් අනුන අපේ බවුන්සත් මානසික සුවසේවනයේ සිට ඔබෙන් සමුගන්නා මා සිනුරි මිහින්දී. තුනුරුවන් සරණයි.